අපි ඊතුරු ප්‍රශ්න ටිකට යමු. මේ ඇවිල්ලා 2026 අවුරුද්දේ උතුරුමැද පළාත් භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ එක කොටස. ඒකේ 6 වෙනි ප්‍රශ්නය. රූපේ දැක්වෙන්නේ ABCD සමාන්තර ආශ්‍රයේ. රූපේ දැක්වෙන ABCD සමාන්තර ආශ්‍රයේ බල ටිකක් දීලා තියෙන්නේ. බලමු මෙන්න තියෙනවා බලයක් Q කියලා. මේ පැත්තට තියෙනවා බලයක් P කියලා. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයක් නිර්මාණය කරලා දීලම තියෙනවා බල සමාන්තර ආශ්‍රය. එතකොට P ට සමාන හා සමාන්තර එකක් උඩින් ඇඳලා තියෙනවා. Q ට සමාන හා සමාන්තර එකක් P වලින් මත ඇඳලා තියෙනවා. ඊට පස්සේ මේක විකර්ණේ යා කරලා තියෙනවා. මේ විකර්ණයත් ඔහොම ඇඳලා පෙන්නලා තියෙනවා. මේක නම් කරලා තියෙනවා A B C D කියලා. රයිට්. එහෙනම් මේ P නම් මේකත් P ම වෙන්න ඕනේ. මේක Q නම් මේකත් Q ම වෙන්න ඕනේ. එහෙම තමයි බල සමාන්තර ආශ්‍රයට දාන්නේ. එතකොට එහෙනම් P Q දෙකේ විශාලත්වය අපි දන්න මේ තියෙන බල දෙකක්. බල දෙකක විශාලත්වය යන්නේ බල දෙක ආනත බල දෙකක සංප්‍රයුක්තය යන්නේ ඒ දෙක මැද්දෙන්නේ. එහෙනම් මේ විකර්ණයෙන් එන්නේ P ධන Q වල සංප්‍රයුක්තය. ඒ කියන්නේ P සහ Q වල සංප්‍රයුක්තය. ඒ කියන්නේ P ධන Q තමයි. ඒ කියන්නේ මේක A වල A බැලුවොත් එහෙම A ප්‍රකාශයේ තියෙන්නේ AC විකර්ණය මගින් AC විකර්ණය මගින් P ධන Q නිරූපණය වෙයි කියලා. ඔව් P ධන Q තමයි තියෙන්නේ. ඊට පස්සේ බලන්න DB විකර්ණය මගින් DB කියන්නේ මේ DB කියන්නේ මේ උඩ ඉඳලා පහළටනේ DB. ඒ කියන්නේ මේ පැත්තට ඇඳුත්. බලන්න මේ පැත්තට ඇඳුත් මට ත්‍රිකෝණයක් පේන්නේ. බල ත්‍රිකෝණයක් නේ තියෙන්නේ. ඒ බල ත්‍රිකෝණේ අපි අඳින් වෙනම් බල ත්‍රිකෝණේ. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. බල ත්‍රිකෝණයක් තියෙනවා. බල ත්‍රිකෝණ නියමේ දාන්නත් පුළුවන් මේකට. නේද? එතකොට බලන්න මෙතන A, මෙතන D, මෙතන B. මේ පැත්තේ ඉඳලා මෙහෙට යනවා. ඒකේ විශාලත්වය Q කියලා දීලා තියෙනවා. මේක විශාලත්වය තමයි අහන්නේ. මේක දීලා තියෙනවා මේ පැත්තට. ඒක P. දැන් බලන්නකො මෙහෙම A වල ඉඳලා B වලට කෙලින්ම යන්න පුළුවන් නේ. A වල ඉඳලා B ට ආය යන්න පුළුවන්. D හරහා ගිහිල්ලා B ට එන්නත් පුළුවන් නේ. එහෙනම් මේ පාර සමානයි මේ පාර නේද? මේක විශාලත්වය සමානයි මේ දෙකේ එකතුව කියලා තමයි ඒතකොට බල ත්‍රිකෝණයෙන් අපිට ගන්න තියෙන්නේ. ඒතකොට එහෙනම් මම ඕක ලියාගත්තොත් AD දිශාව දාන්න ධන DB දිශාව දාන්න සමානයි AB. මේක දීලා තියෙනවනේ බලවල විශාලත්වයක් බලන්නකො. AD කියන්නේ Q නේ. මේ AD කියන්නේ Q නේ. AD කියන්නේ Q. එතකොට ධන DB තමයි අහන්නේ. එක මම ලියා ගන්න DB සමානයි AB කියන්නේ මේ P නේ. දිශාවක් දාගන්න. එතකොට මේක තනි කරන්න. මෙහා හැ පැත්තට යවන්න. එතකොට DB සමානයි P දිශාව ඍණ Q ඒ දිශාවට. එහෙනම් P ඍණ Q. හරියට හරිනේ. එහෙනම් B සමානයි P ඍණ Q. එතකොට A ප්‍රකාශයත් හරි. එතකොට B ප්‍රකාශයත් හරි. C එක බලන්නකෝ. C එක ඒකමයි හරියට. DB සමාන නැති. කලින් එක හරි ගියානේ. නේද? DB සමානයි P ඍණ Q නේ. මේකේ තියෙන්නේ ඍණ P ධන Q කියලා. ඒ කියන්නේ අනිත් පැත්තට ලියලා තියෙන්නේ. ඒක වැරදි. එහෙනම් C ප්‍රකාශය වැරදි. C වැරදි. බලන්නකෝ D ප්‍රකාශය CD කියන්නේ මොකද්ද? මේකනේ. CD කියන්නේ මේක. මේ පැත්තෙන් ඉඳලා මෙහෙට. CD කියන්නේ මෙහෙට. D අපි දන්නවා DC නම් සමානයි P ට. බලන්නකෝ මේ DC සමානයි P ට. මේක අනිත් පැත්තනේ. එහෙනම් මේ පැත්තට. එහෙනම් CD ගත්තොත් මොකද වෙන්නේ? CD සමානයි මේකේ ඍණ P ට. අනිත් පැත්තනේ. අනිත් පැත්තනේ. ඍණ P ට. මේ පැත්තට ගත්තොත් ඍණ P ට. ඒක හරි. එතකොට දිශාව හරි. ඕනනම් මේ දිශාව අනිත් පැත්ත හරි කරොත් එහෙම අනිත් පැත්තට දැම්මොත් දිශාව අනිත් පැත්ත හැරෙවොත් ධන P වෙනවා. මේ පැත්ත හැරෙවොත් CD ට සමාන වෙනවා ඍණ P ට. දිශාවත් දීලා තියෙන ඒ දිශාවටම හින්දා මේක ඒ D ප්‍රකාශයත් හරි. එහෙනම් D ත් හරි. එතකොට ABD කියන්නේ උත්තරේ 4. එහෙනම් 6ට 4 එන්නේ. 6ට 4. අපි යනවා 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නෙට එනවා. හත්වෙනි ප්‍රශ්නේ. පහත රූපයේ රූපයේ නෙමෙයි රූප තුනක් තියෙනවානේ. රූපයේ ABC යනු පිළිවෙලින්
බාහිරාරය ආර් වූ සර්ව සම ඒකාකාර ලෝහ කබලක්. සර්ව සම ඒකාකාර ලෝහ කබලක් තියෙනවා. ඒක A. ABC යනු පිළිවෙලින් බාහිරාරය ආර් වූ ලෝහ කබලක්, කුඩා සිදුරක් සහිත ඒකාකාර ලෝහ කබලක්. ඒකත් ලෝහ කබලක්, හැබැයි යටින් තියෙනවා කුඩා සිදුරක්. ඒකෙත් අර R මයිලු. 2R කුහර ඝණයක් තියෙනවා. ඒකෙත් මැද ඉඳලා බැලුවොත් එහෙම R කියලා දීලා තියෙනවා. පැහැදිලි රූප සටහන් තුනක් දීලාම තියෙනවා. මේ වගේ මැද ස්කන්ධ තුනකුත් තියෙනවා කියලා දීලා තියෙනවා. ඒව නම් තිබුණත් එකයි නැතත් එකයි ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඔය වගේ. මෙම පද්ධති තුන රික්තයත් තුළ තියෙන්නේ. හරි. රික්තයත් තුළ පවතින අතර ඒවා යේ කේන්ද්‍රයේහි ස්කන්ධයේ එම් වූ කුඩා ලක්ෂීය ස්කන්ධයේ බැගින් නැත. පද්ධති වල ස්ථායීතාවය පිළිබඳ වඩා සත්‍ය වන්නේ. මේ ප්‍රශ්නේ පද්ධති වල ස්ථායීතාවය පිළිබඳ තමා අහන්නේ. එතකොට මීට වඩා මේ ප්‍රශ්නේ ටිකක් පැහැදිලිව ඇහුවනම් මට හිතෙන හොඳයි කියලා. දැන් මේක ළමයෙක්ට හිතෙන්න පුළුවන් මේ මැද ස්කන්ධයක් තියෙන හින්දා මේ අහලා තියෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ඨ වලින්ද කියලා හිතෙන්න පුළුවන්. ඒතකොට මේ ස්කන්ධය මත ස්කන්ධයේ වඩාත් ස්ථායීව තියෙන්නේ මොන පද්ධතියද කියලා. එහෙම බැලුවොත් එහෙම බලන්න මේ හැම පැත්තටම මේ ඇතිවන බල තියෙනවනේ. හැම පැත්තටම ඇතිවන බල මේකේ සමාන හින්දා මෙයා ස්ථායි, මෙයාත් ස්ථායි. නමුත් මෙයාගේ එක පැත්තක බල නැති නිසා මොකද වෙන්නේ? මේ පැත්තට සංප්‍රයුක්තයක් ඇති වෙනවා, මෙයා අස්ථායි. එතකොට මේ දෙන්න ස්ථායීතාවයෙන් සමානයි, මෙයා අස්ථායි කියලා ගත්ත හැකි. එතකොට ස්ථායීතාවයෙන් අඩුම ABC ගත්තොත් ස්ථායීතාවයෙන් අඩුම B, එතකොට AC ස්ථායීතාවයේ සමානයි කියලා ගන්න පුළුවන්. නමුත් මට හිතෙන්නේ මේ අහලා තියෙන්නේ මේ ගුරුත්ව කේන්ද්‍රය ගැන කියලා. එතකොට ගුරුත්ව කේන්ද්‍රය ගැන අහුවොත් එහෙම මේ තුන මෙහෙම්ම තිබ්බොත් එහෙම පොළොවක් මත මේ තුන මෙහෙම්ම පොළොවක් මත තිබ්බොත් මේ කට්ටියකින් ස්ථායීතාවයේ වැඩි මේක තමයි අහන්නේ. වැඩි මේක නෙමෙයි ස්ථායි පිළිවෙල තමයි අහන්නේ. දැන් මේක බලන්නකො. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රෙ මේ තියෙන බිම ඉඳලා r දුරකින්. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ බිම ඉඳලා r දුරකින්. එහෙනම් ගුරුත්ව කේන්ද්‍රයට මේ දෙන්නගේ බිම ඉඳලා තියෙන උස සමානයි. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය බලන්නකො. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මොකද වෙන්නේ? චුට්ටක් මේක මේ හරිය ස්කන්ධේ නැති නිසා ගුරුත්ව කේන්ද්‍රය පොඩ්ඩක් උඩට විස්ථාපනය වෙනවා. මේ හරිය හිටින්නේ. ඒතර යාගේ ගුරුත්ව කේන්ද්‍රය උස හින්දා මෙයා පෙරලෙන්න බලනවා වැඩි. එහෙනම් මෙයා තමයි අස්ථායි මෙක්කෙනා. ඊට වඩා මේ දෙන්න ගුරුත්ව කේන්ද්‍රය එකම මට්ටමේ හින්දා ස්ථායි කියලා ගන්න පුළුවන්. එහෙම ගත්තත් මේ උත්තරේම තමයි එන්නේ. හැබැයි තවදුරටත් හිතන ළමයෙක් හිටියොත්, තව ටිකක් වැඩිපුර හිතන ළමයෙක් හිටියොත් ඔන්න වරද්ද ගන්නවා. ඒකයි මම කිව්වේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් තව හිතලා දෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඒ කියන්නේ දැන් බලන්නකෝ මෙහෙම එකක් තියෙනවා. මේකේ මෙහෙම පොළොව මත තියලා තියෙන වස්තුවක ස්ථායීතාවය රඳාපවතින සාධක කීපයක් තියෙනවා. ඒතකොට මේ විශේෂයෙන්ම රඳාපවතින සාධක දෙකක් ගැන මම කියන්න. එකක් තමයි ගුරුත්ව කේන්ද්‍රයට තියෙන උස බිම ඉඳලා. ඒ සලකන ලද පෘෂ්ඨයේ ඉඳලා ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන උස. දැන් ඒතකොට මේ උස නම් මේ දෙන්නගේ සමානයි. මෙයාගේ චුට්ටක් වැඩි හින්දා මෙයා කොහොමත් ස්ථායීතාවය අඩු. එයා පෙරලෙන්න බලනවා. ඊළඟ එක තමයි පතුලේ වර්ගඵලය. දැන් පතුලේ වර්ගඵලය බලපුවහම මෙයාගේ පතුලේ වර්ගඵලය ගොඩක් වැඩිනේ. මෙයාගේ පතුලේ වර්ගඵලය ගොඩක් වැඩි හින්දා මෙයා ගොඩක් ස්ථායි. මෙයා ඊට සාපේක්ෂව ස්ථායීතාවය අඩුයි. ඒතර මට නම් මේ ගාන දැක්කපු ගාම පෙනුනේ මේ තියෙන්නේ ස්ථායි සමතුලිතතාවය තියෙන එකනේ. මෙයා පෙරළුවත් චුට්ටක් ඇල කරත් ආයේ හිටපු තත්ත්වෙම වැටෙනවා. හරියට නිකන් මේ මෙන්න මෙහෙ වලක තියෙන බෝලයක් වගේ නේ. චුට්ටක් මේ බෝල් ටික තල්ලු කරත් ආයේ එතෙන්ට මෙහෙල නතර වෙනවා වගේ එකක් මෙතන තියෙන්නේ. එහෙනම් මෙයා තමයි ස්ථායීතාවය වැඩිම. ස්ථායි සමතුලිතතාවය තියෙන එකනා. ඊට පස්සේ මෙයා බලන්නකො. මෙයා උදාසීන. ටිකක් තල්ලු කරොත් ආයේ හිටපු චුට්ට දුරකින් නතර වෙනවා. එතනත් ස්ථායි අර හිටියා වගේම. ඒ කියන්නේ නිකන් හරියට තනිතලා බිමක තියෙන බෝලයක් වගේ නේ. එතකොට මෙයා තියෙන උදාසීන සමතුලිතතාවය. මෙයාගේ බලන්නකො. මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ ටිකක් අනිත් දෙන්නට වඩා ටිකක් ඉහළින්. අනිත් දෙන්නටත් වඩා ඉහළින්. මේකේ මැදටත් වඩා ඉහළින්. එහෙනම් මේ ගුරුත්ව කේන්ද්‍රය බලන්නේ පහළට යන්නනේ. මෙයා චූටි තල්ලුවක් දාපු ගාම මෙයා මොකද වෙන්නේ? පෙරලිලා යනවා යටට. ඒක නිකන් හරියට කන්දක් උඩ තියෙන බෝලයක් වගේනේ. තල්ලු කරපු ගාම ආයේ මුල් පිහිටුමට මෙන්නේ නැහැ, වෙන පිහිටුමකට තමයි යන්නේ. තේරුණාද? එතකොට මේ තියෙන්නේ මොකද්ද? ස්ථායි සමතුලිතතාවය, උදාසීන සමතුලිතතාවය සහ අස්ථායි සමතුලිතතාවය. එතකොට B තමයි අඩුම, ඊට වඩා ටිකක් වැඩි. ඒ වැඩිම ස්ථායීතාවයක් තියෙන එක්කෙනා C. එහෙම උත්තරයක් ඉතින් මේකේ නැහැ. එහෙම උත්තරයක් මේ උත්තර පත්‍රයේ නැහැ. ඒ හින්දා මං හිතන්නේ එච්චර දුරට හිතලා නැතුව ගුරුත්ව කේන්ද්‍රයේ උස පමණක් සලකලා තමයි හදලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. එහෙම වුණොත් උත්තරයක් තියෙනවා. B මොකද්ද?
AC සමානයි B චුට්ටක් අඩුයි කියන එක හතරවෙනි උත්තරේ. අර ශේෂ්ඨ ගැන හිතුවත් ළමයෙක්ට ඒ උත්තරේම එනවා 4. හරි. එතකොට අපිට ඉතින් මේකේ ගන්නව නම් උත්තරයක් අනිත් උත්තරේ නැති හින්දා මේක උත්තරේ 4 ගන්න තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් ඒ අනුව බැලුවොත් 7 වෙනි එකට 4 උත්තරේ එන්නේ. අපි යමු 8 වෙනි එකට. පාන මිශ්‍රණ ක්‍රමයෙන් ඊයම් මූනිසම් වල විශිෂ්ට තාපධාරිතාවයේ සෙවීමේ පරීක්ෂණයකදී ඊයම් වල විශිෂ්ට තාපධාරිතාවයෙන් හොයන්න යන්නේ. එතකොට මොකද කරන්නේ? ඊයම් මූනිසම් ටික කිසියම් උෂ්ණත්වයකට රත් කරලා නේද? උෂ්ණත්වයකට රත් කරලා මේ ඊයම් මූනිසම් ටික ජලයට දානවා. දාලා ඉවරලා මේක උඩින් වහන්න ඕනේ. නැත්තම් මේකෙන් තාපය හානි වෙන්න පුළුවන් නේ සංවහනේ සන්නයනේ. දාලා ඉවර වෙලා මේකේ වැඩි වෙන උෂ්ණත්වය බලාගෙන ආරම්භක උෂ්ණත්වය මන ගන්නවා ටීට 1. ඊට පස්සේ ඊයම් මූනිසම් දැම්මට පස්සේ උෂ්ණත්වය මන ගන්න පුළුවන් ඒක ටීට 2. ඊට පස්සේ ඊයම් වල එතකොට ඊයම් මූනිසම් ටික අපි හිමාලයේ තියලා ගත්තොත් එහෙම ඊයම් වල ආරම්භක උෂ්ණත්වය 100යි කියලා ගත්ත හැකි. අවසාන උෂ්ණත්වය ඉතින් ඊයනුත් ටීට 2ටම එනවා. එතකොට ඊයම් පිටකල උෂ්ණත්වය ඊයම් පිටකල උෂ්ණත්වය නෙමෙයි අතරම තාපය සමානයි ජලය දන කැලරිමීටරය ජලය ලබාගත් තාපය දන කැලරි මීටරය ලබාගත් තාපය කියන මෙන්න සමීකරණයට දාලා ගත්ත හැකි. මොකද ශක්තිය මවන්නවත් විනාශ කරන්නවත් බෑනේ. ඒ හින්දා මෙයා ඊයම් පිට කරන ශක්තිය සමානයි ජලය දන කැලරි ලබාගත් ශක්තිය නිසා. ඒ විදිහට දාලා තමයි ওই ගාන හදන්න තියෙන්නේ. එච්චර මේකේ අහලා නැහැ. මේකේ අහලා තියෙන්නේ පොඩි තියරි කැලරි ටික. පරිසරයට සිදුවන තාපහානිය අවම කිරීම සඳහා කැලරි මීටරය පරිවාරක පියනකින් වහන්න ඕනලු. ඔව්. නැත්තම් පරිසරයට තාපය හානි වෙන්න පුළුවන් තමයි මේ ප්‍රකාශය හරි. එහෙනම් මේ ප්‍රකාශය හරි. විශාල ඊයම් කැබලි භාවිතා කරන්න ඕනලු. අන්න ප්‍රශ්නයක්. දැන් මේක අපි හිමාලයට දාලා රත් කරනවා නම් මේ ඊයම් කැබැල්ල ලොකුයි කියලා හිතන්නකෝ. ඒතර ඊයම් කැබැල්ල ලොකුයි නම් සමහරලාට මේ මතු පිට මේ 100ට රත් වුණාට අභ්‍යන්තරයේ 100ට රත් නොවිලා තියෙන්න පුළුවන්. තේරුණාද? ඒතකොට එහෙම වුණොත් අපිට එන්නේ ඊයම් වල සත්‍ය මේ විශිෂ්ට තාපධාරිතාවය නෙමෙයි. ඒ හින්දා අපි කරන්නේ සාමාන්‍යයෙන් කුඩා ඊයම් වල විශාල ප්‍රමාණයක් තමයි ගන්නෙ. ඒතකොට මේ ප්‍රකාශය වැරදි. ඒතකොට ඒ කියන්නේ B ප්‍රකාශය වැරදි. ඊයම් විශාල ඊයම් කැබලි නෙමෙයි භාවිතා කරන්නේ කුඩා ඊයම් කැබලි. ඒතකොට B වැරදි. C එක බලන්න කැලරි මීටරය ඊයම් කැබලි කැලරි මීටරයට එකතු කිරීමේදී පරිසරයට සිදුවන තාපහානිය අවම කර ගැනීම සඳහා හුමාල කසුවක් භාවිතා කරයි. ඒක ඒ වෙනම කතන්දරයක්. හුමාල කසුව භාවිතා කරන්නේ අපි අර වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය හොයද්දී ජලයේ වගේ ජල වාෂ්පයක් අපි එවනවා මේ හුමාලේ එවනවා ජල භාජනයක් ඇතුළට. එතකොට හුමාලේ එනකොට සමහරලාට මේ බාටේ දිග නිසා මගදී ඝනීභවණය වෙලා ජලය හැදෙනවා. එතකොට අපේ ගාන වැරදෙනවනේ. අන්න ඒක වළක්වන්න මේකට දානවා හුමාලේ විතරක් ගමන් කරන්න පුළුවන් විශේෂ උපකරණයක්. ඕක තමයි හුමාල කසුව කියලා කියන්නේ. ඕකේ ඔන්නෝම මේ චූටි මේක වෙනම ඇන්දොත් හුමාල කසුව ඔන්න ඔහම කොක්කක් වගේ එකක් තියෙනවා. උඩින් තියෙන ගෑස් එක පැත්තකින් එනවා. ඒතර උඩින් තියෙන ගෑස් එක ඇවිල්ලා ඒකේ වතුර තිබුණොත් වතුර මේ හරිය රැඳෙනවා. රැඳිලා වාෂ්ප ටික විතරක් මෙහා හරහා පහළට යනවා. ඕක තමයි හුමාල කසුව කියන්නේ. ඒතර හුමාල කසුව භාවිතා කරන්නේ ඒකට නෙමෙයි. ඒක වෙන කේස් එකකට භාවිතා කරන්නේ. එහෙනම් ඒක සීත් වැරදි. ඒතර මේකෙන් හරියන්නේ ඒ විතරයි. ඒතකොට 8 වෙනි එකට උත්තරේ 1 ඒ විතරයි කියන්නේ 1. අපි යමු 9 වෙනි එකට. එක්තරා රටක ශීත කාලයේදී ජලාශයක් තුළ අයිස් මිදෙන අතර මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඍණ 20 වේලු. හරි කොහොම හරි කමන්නේ ඔහොම ජලාශයක් තියෙනවලු. ජලාශයක් තියෙනවා. ජලාශයේ මේ වතුර නම් තියෙන්නේ මේ පිරෙන්නම. ඒතකොට උඩ උෂ්ණත්වය ඍණ 20යි කියලා කියනවා. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය. ඒතකොට ඍණ 20යි නම් යටත් ඍණ 20 තිබුණා. ඍණ 20 ජලය නෑනේ. අනිවාර්යෙන් මේක ජලය අයිස් බවට පත් වෙන්න බෑ. හැබැයි එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ජලය අනිවාර්යෙන් ද්‍රව තත්ත්වයේ තියෙනවා. ඒ හින්දා තමයි ජල ජීවීන් ආරක්ෂා වෙලා ඉන්නේ. ඒකට හේතුව ජලයේ අනියම් ප්‍රසාරණය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නම් අපි ඕනෑම ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට මේ පැත්තට
උෂ්ණත්වය නම් උෂ්ණත්වය වැඩි කරගෙන යනකොට පරිමාව මොකද වෙන්නේ? පරිමාව උෂ්ණත්වය වැඩි කරද්දී පරිමාවත් වැඩි වෙනවනේ. පරිමාවත් වැඩි වෙනවනේ. නමුත් ජලයේ විතරක් පරිමාව මොකද වෙන්නේ? බිඳුවේ ඉඳලා වැඩි කරනකොට මුලින් පරිමාව අඩු වෙලා පස්සේ තමයි වැඩි වෙන්නේ. එතකොට ඝනත්වය මේකත් එක්කම ඝනත්වය යන්දොත් එහෙම ඝනත්වය සමාන ස්කන්ධය බෙදීම පරිමාව නිසා ඔක කියන්නේ අනිත් පැත්තට. කොහොමද එන්නේ ඝනත්වය අඩු වෙන්න ඕනේ. හැබැයි අඩු වෙන්නේ නැහැ ටිකක් වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. ওই විදිහට තමයි වෙනස් වෙන්නේ. එතකොට මෙන්න මේ වැඩිම ඝනත්වයක් තියෙන්නේ ඒ කියන්නේ අඩුම පරිමාවක් තියෙන්නේ සෙල්සියස් අංශක 4දී. එතකොට ඝනත්වය වැඩි නම් බර වැඩිනේ. ඝනත්වය වැඩි හින්දා බර වැඩි හින්දා මේ බර වැඩි ජලාංශු ටික එනවා යටට. ඒ කියන්නේ යට තියෙන ජලය ද්‍රව තත්ත්වයේ තියෙනවා උඩ තමයි අයිස් මිදෙන්නේ. ඕක තමයි සාමාන්‍ය සිදුවීම. දැන් මේකේ අයිස් කැටයක් තියෙනවා කියලා කියනවනේ මෙහෙම. අයිස් කැටයක් තියෙනවා කියලා කියනවනේ. ඒ අයිස් කැටේ මතු පිට පෘෂ්ඨයේ තියෙන වාතයනේ මේ පැත්ත. වාතයේ තියෙනකොට කොහොමත් වාතයේ තියෙන වාතය මෙතන මේ වාතයත් එක්කනේ සමතුලිතව තියෙන මේ හරි. එහෙනම් මේ පැත්තේ උෂ්ණත්වය -20කට -20 අයිස් තියෙන්න පුළුවන්. මේ තියෙන -20 අයිස් වෙන්න ඇති. ඊට පස්සේ මේක දිගේ මං හරේ දිගේ පොඩ්ඩක් පහළට යනකොට මේ හරිය උෂ්ණත්වය අනිවාර්යෙන් කීයක් තියෙන්නේ? මේ ද්‍රව ජලයේනේ තියෙන්නේ. එහෙනම් මේක තියෙන්නේ 4 සෙල්සියස් 4. එහෙනම් මෙන්න මේක. ඒතකොට සෙල්සියස් 4 අයිස් තියෙන්න බෑනේ. එහෙනම් අයිස් වල උෂ්ණත්වය අනිවාර්යෙන් මෙතන වෙන්න ඕනේ. බිඳුව. ඊට ගෑවිලාම තියෙන ජලයේ ස්කන්ධය ජලයේ මේ උෂ්ණත්වය බිඳුවේ වෙන්න පුළුවන්. බිඳුවේ තියෙන ජලය. මේ එහෙනම් චුට්ටක් පහළට ආපු ගාම 4 වෙනවා. දැන් මේකේ මෙන්න මේ පහළට ඉඳලා ඉහළට ඇඳලා තියෙනවා අක්ෂයක්. මේ පහළ අක්ෂය O කියලා ලකුණු කරලා තියෙනවා. ඉහළ අක්ෂය X කියලා ලකුණු කරලා තියෙනවා. O ඉඳලා X ට යනකම් උෂ්ණත්ව වෙනස කොහොමද කියලා අහනවා. බලන්නකො මේ හරිය නම් කොහොමද තියෙන්නේ? O ට කිට්ටුවේ තියෙන්නේ 4 සෙල්සියස් අංශක 4. එතකොට මම ඇන්දොත් කොහොම දිගත් එක්ක මේ හරියේ O ඉඳලා X ට නම් ඉස්සල්ලාම තියෙන්නේ කොහොමද සෙල්සියස් අංශක 4 තියෙන්නේ. සෙල්සියස් 4. මම මේක මෙහෙම අඳින්නම්. 4 කියන්නේ ඉතින් බිඳුවට වඩා ටිකක් උඩින් තියෙන්න බෑ. ඔය හරිය වගේ තියෙන්නේ. ඊට පස්සේ මේ ජල පෘෂ්ඨය මේක හරියට මේ අයිස් වල පෘෂ්ඨයට ලං වෙද්දී ඒක බිඳුවට එනවා. අයිස් වල ඇතුළට යනකොට මොකද වෙන්නේ? බිඳුවටත් වඩා මේක අඩු වෙලා යනවා. බිඳුවටත් වඩා අඩු වෙලා යනවා. අන්තිමේ කීයද? මේ හරියටදී -40ටම එනවා. -40ටම එනවා. -40ට නෙමෙයි -20ටනේ. -20ටම එනවා. ඒතර මෙන්න මේ වගේ හැඩයක් එන්න ඕනේ. ඒ වගේ හැඩයක් අපිට තියෙන්නේ දෙවෙනි එකේ විතරයි. මේ දෙවෙනි එකේ විතරයි එහෙම එකක් තියෙන්නේ. ඒකට උත්තරේ එන්න ඕනේ 2. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 10 වෙනි ප්‍රශ්නෙට. දහවෙනි ප්‍රශ්නේ අංශුවක් ඉහළ ස්ථානයක සිට කොහේ හරි ඉහළ තැනක ඉඳලා u ප්‍රවේගයෙන් සිරස්ව පහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. u ප්‍රවේගයෙන් අතාරිනව නෙමෙයි ප්‍රක්ෂේපණය කරන්නේ. එය පොළවේ සිටින නිරීක්ෂකයෙක් විසින් පොළවේ වැදීම දක්වා වූ චලිතය සඳහා අඳින ලද ප්‍රස්ථාර සලකා බලන්න. පළවෙනි එක දීලා තියෙනවා තොරණ කාල ප්‍රස්ථාරයක්. බලන්නකෝ. පෘථුවියේ ත්වරණය කීයද? පෘථුවියේ ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යිනේ පෘථුවියාවට. ඒ කියන්නේ g නේ. හරිද? ඔය මෙතන නම් g එක ත්වරණය a කියලා දෙන්නත් පුළුවන්. මේ ගානේදී a කියලා දීලා තියෙන්නේ. ඕක වෙනස් ඕක රඳාපවතින්නේ පෘථුවියේ ස්කන්ධය මතනේ. ඒ හින්දා g වෙනස් වෙනවද? g වෙනස් වෙන g නියතයි. ඒ කියන්නේ ත්වරණය a නියතයි. එහෙනම් ත්වරණ කාල ප්‍රස්ථාරය මෙහෙම එන්නේ නියත ප්‍රස්ථාරය. ත්වරණය නියත නැත්තම් ඔය මේ සමීකරණ දාන්නත් බෑ අපිට. හරිද? එහෙනම් මේ a හරි. ඊට පස්සේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ඊළඟ එක. බලන්න විස්ථාපනය මොකද වෙන්නේ කියලා. විස්ථාපනය අපි සලකන ලද ස්ථාන ඉදලා මොකද වෙන්නේ? විස්ථාපනය වැඩි වෙනවනේ. අපි මෙතන ඉඳලා පහළට යනකොට විස්ථාපනය වැඩි වෙනවනේ. නේද? උඩ ඉඳලා අතාරින එකක් යනවා. එතකොට මම මෙතන නම් ආරම්භක ලක්ෂයයි අවසානය අතර දුර ඈත් වෙනවනේ. ඒ කියන්නේ විස්ථාපනය වැඩි වෙනවා. කාලයත් එක්ක විස්ථාපනය වැඩි වෙනවා. විස්ථාපනය වැඩි වෙනවා. මෙහෙම වැඩි වෙන්න බෑ. මේ ඒකාකාර වෙන්නේ වැඩි වෙන්නේ. එහෙම නෙමෙයි. ත්වරණයෙන් නම් වැඩි වෙන්නේ. කොහොමද විස්ථාපනය වැඩි වෙන්නේ? ඔන්න ඔහොම ප්‍රස්ථාරයක් වෙන්න ඕනේ. එතකොට දීලා තියෙන ප්‍රස්ථාරය මෙහෙම එකක්. මෙහෙම එකක් දීලා තියෙන්නේ. ඒ මොකද්ද? ඒ ඇවිල්ලා මන්දණයෙන් අපි ළඟට එන එකක් නේ. මන්දණයෙන් පහළට යනවා නෙමෙයි පහළ ඉඳලා උඩට මන්දණයෙන් එනවා වගේ එකක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට ඉහළ ඉඳලා පහළට ත්වරණයෙන් යනවා නම් මේ වගේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. එතකොට B වැරදි. එහෙනම් A හරි B වැරදි. C එක බලන්නකො. C එක දීලා තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. C එක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්න ඕනේ කොහොමද කියලා මම කියන්නම්.
ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙහෙම නෙන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපි සලකන ලද දිශාවක් ධන අනිත් දිශාව ඍණ කියලා නගන්නේ. දැන් මේක එකම දිශාවකට විතරනේ යන්නේ. එහෙනම් මේකේ අනිවාර්යෙන් එන්න ඕනේ ප්‍රස්ථාරය එක උඩ එන්න ඕනේ. එහෙම නැත්නම් යට එන්න ඕනේ. හරි. එක පැත්තක විතරයි. දිශා දෙකකට හැරුණොත් තමයි උඩ යටයි දෙකේම එන්නේ නේ. අපි එනකො පහළට යන එක උඩ ධන කියලා ගමුකෝ. ධන කියලා ගත්තොත් එහෙනම් පහළට යන එක ධන කියලා සැලකුවොත් එහෙම. එතකොට මොකද වෙන්නේ බලන්නකො? තොරණයක් වෙන්නේ. තොරණයක් වෙනවා නම් මෙහෙම. හැබැයි මේ තොරණේ වෙන්නේ බිඳුවේ ඉඳලා නෙමෙයිනේ. ආරම්භයටත් යට ප්‍රවේගයක් තියෙනවා කියනවනේ. එහෙනම් කොහොමද දෙන්න ඕනේ? ආරම්භක u ප්‍රවේගයක් එක්ක තොරණේ වෙන්න ඕනේ. නේ මෙතන ආරම්භක u ප්‍රවේගයක් තියෙනවා. ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක්. එහෙම නැත්තම් ඕකෙම අනිත් පැත්ත මෙහෙම වෙන්න ඕනේ. එහෙම නැත්තම් ඔන්න ඔහොම වෙන්න ඕනේ. ඔය ආකාරයේ ප්‍රස්ථාරයක් තියෙන්න ඕනේ. මොනවද? vt ප්‍රස්ථාරය. මේකේ තියෙන ප්‍රස්ථාරය වෙන එකක්. මේකේ තියෙන මොකද්ද? මෙහෙම ඇවිල්ලා මේකයි ලෝන් ඔහම. ඒ කියන්නේ මොකද්ද? මන්දනේ වෙලා ආයෙ තොරණේ වුණා කියලා තියෙන්නේ. ඒක වැරදි. එතකොට එහෙනම් සීත් වැරදි. හරි එක A විතරයි. ඒ කියන්නේ 10ට උත්තරේ 1 10ට 1 එන්නේ එතකොට. හරි. අපි ඊළඟ ප්‍රශ්න ටික ආයෙ වෙනම කතා කරමු. නැත්තම් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා.